ඉතින් මේ මතුගමට ආවා. ඉතින් මතුගමට ආව වෙලාවේ ඉස්කෝලේ ළමයින්ට බෑග් වගේක් අවශ්‍යයි. මොකද ඒකට හේතුව සමහර ගෙවල් තියෙනවා ගම් වතුරෙන් යට වුණ. ඉතින් එයාලට බෑග් වගේක් ගන්න ආවා. ඉතින් ඇත්තටම මතුගමට ආවට පස්සේ මේ මදීනා බෑග් සෙන්ටර් එක ඉතින් මේ මලයා කතා කරා. ඉතින් කතා කරලා කිව්වා පච්චි එන්න ඉතාලම අඩු ගණන් වලට දෙන්නම් කියලා. ඒකත් ලොකු දෙයක් නේ. ඉතින් මේ පැත්තේ මොනවා හරි දෙයක් ගන්න තියෙනවා නම් එන්න තියෙන්නේ. අයිබන් මේ ඉන්නේ ලස්සන නිනා වෙලා කොල්ලා. ඉතින් අර මම කතා කරේ පුතේ අර බෑග් ටික ඉස්කෝලේ ළමයින්ට ඒකේ එතන ඉන්නවා මං හිතන්නේ සාමාන්‍යයෙන් උසස් පෙළ ළමයිනුත් ඉන්නවා පොඩි ළමයිනුත් ඉන්නවා. ඒක සාමාන්‍ය බෑග් 20ක් 25ක් විතර තමයි ගන්න ඕනේ. ඉතින් ඒකට කොහොමද දෙන්න පුළුවන් අපිට? උපරිම අඩු කරලා දෙන්නම්. ඇත්තටම අඩු කරලා තමයි. ඉතින් ඒ නිසා මෙතෙන්ට ආව තව දේවල් තියෙනවා. මෙතෙන්ට ආවද ඉස්කෝල ළමයින් ගෙනන් ගන්න ගියොත් එහෙම ඒ එක සයිස් තියෙනවා. ඉතින් මේ ඒ කියන්නේ පුංචි මේ නර්සරි යන ළමයාගේ ඉඳන්ම තියෙනවා. ඒතර මේ ක්ලාස් යන ළමයිට සයිඩ් බෑග් තියෙනවා. ඉතින් ඒ වගේම ලස්සනට ඇඳලා කරලා සාරි දාගෙන යන මේ කෙල්ලන්ට නැත්තම් ගවුම් ඇඳගෙන මේ කලිසම් දාගෙන යන කෙල්ලන්ට සයිඩ් බෑග් තියෙනවා. ඉතින් මෙන්න මේ සයිඩ් බෑග් එකක් ගත්තොත් ඒකත් මාර ගැම්මක් තියෙනවානේ. ඉතින් මේ ඔෆිස් බෑග් වෙනමම. ඉතින් මෙතනත් ලස්සන දේවල් තියෙනවා. ඒ වගේම ට්‍රැවලින් බෑග් මේ තියෙන්නේ. ට්‍රැවලින් මේ ට්‍රැවල් කරන්න යන අයට අවශ්‍යම බෑග් එකක් තමයි මෙන්න මේක. මේ සෑහෙන්න ලොකුයි. මේ වගේ බෑග් එකක්. ඉතින් මේ වගේ බෑග් එකකුත් ඕන වෙන අවස්ථාවල් තියෙනවා. ඉතින් උඹලට පුළුවන් මේ මදීනයකට ආවොත්, මතුගම මදීනයකට ආවොත් අනිවාර්යයෙන් මෙතනින් බෑග් එකක් අරගෙන යන්න පුළුවන්. ඉතින් තව තියෙනවා කට්ටිය බෑග් තෝරන්නත් ඇවිල්ලා ඉන්නවා. ඒගොල්ලෝ පෙන්නන්න බෑ. ඉතින් මේ තියෙන්නේ සයිඩ් බෑග්ද අරවද මේවද. එතකොට මේ ලන්ච් එක අරගෙන යන්න ලස්සන පොඩි බෑග් තියෙනවා. ඉතින් එහෙනම් ආයි පාරක් කියන්නේ. එන්න ඕන කොහෙටද? හරියටම තැන කියන්න. අලුත්ගම පාර මතුගම පල්ලිය ඉස්සර. ඒ කියන්නේ මතුගම හන්දියේ අලුත්ගම පාර පල්ලිය ඉස්සරහා සුදුවිර ළඟම මේ පැත්තට ආව ගමන් තියෙන්නේ මොකද්ද? මදීනා බෑග් සෙන්ටර්. එහෙනම් එන්න ඕන කොතෙන්ද? මදීනා බෑග් සෙන්ටර්. එහෙනම් ජය වේවා.